හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔන්න මටත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකේ තියෙන්නේ අපේ ලෝ ඩිපාර්ට්මන්ට් එකේ අපි අලුත් අවුරුද්ද සමරපු විදිහ ගැන. ඉතින් මේ අපේ අලුත් අවුරුදු උත්සවයට කලින් දවසේ අපි ඩාන්සින් ප්‍රැක්ටිස් කරන වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. අපේ අවුරුදු උත්සවය තිබ්බේ මැයි මාසේ 25 වෙනිදා. ඒ වුණාට ඉතින් අවුරුදු උත්සවයක් තියෙනවා හරනම් අප්‍රේල් මාසේනේ. ඒ වුණාට ඉතින් අපිට එක්සෑම් තිබ්බා, වැකේෂන් සෙට් වුණා. ඊට පස්සේ ආයි ඡන්ද නිවාඩු හම්බුණා. ඊට පස්සේ ඉතින් ඒ නිවාඩු ටිකත් එක්ක අපිට කොහොම හරි කරලා අපිට අවුරුදු උත්සවය තියාගන්න පුළුවන් වුණේ නෑ. ඉතින් කොහොම හරි කරලා අපි අවුරුදු උත්සවය තිබ්බේ මැයි මාසේ 25 වෙනිදා. මේ තියෙන්නේ අපේ පළවෙනි ඉවෙන්ට් එක නීති අවුරුදු කුමරිය තේරීමේ අවස්ථාව. මේ තියෙන්නේ අපේ අවුරුදු කුමරු කුමරියන්ගේ ලස්සන නැටුම. ඊට පස්සේ තිබ්බේ අපේ සීනියර් අයියලා අක්කලාගේ ලස්සන නැටුමක්. ලෝයර්ස්ලට නඩු කියනවා වගේම ලස්සන නටන්නත් පුළුවන්. කවුරු හරි කියනවා නම් ලෝයර්ස්ලට නටන්න බෑ කියලා ඔන්න මේ වීඩියෝ එක පෙන්නන්න. Wala hai කියන්නේ මේකට. ඔවත් පෙන්නන්නද? ඔන්න නැටුම් වලින් පස්සේ අපිට තිබ්බා අලියට ඇහැ තියෙන තරඟේ. පස්සේ කනා මුට්ටිය බිඳීමේ තරගෙත් තිබ්බා. මේ තියෙන්නේ අපේ බැච් එකේ ටැමිල් ගෑනු ළමයින්ගේ ලස්සන නැටුම. ඇත්තම එදා ගොඩක් අපිට ලස්සන දවසක්. මොකද අපේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අවුරුදු උස්සේ ගොඩක් හොඳට සංවිධානාත්මකව හරි ලස්සනට අපේ අයියලා අක්කලා සංවිධානය කරලා තිබ්බා. එතකොට මේ තමයි අපේ අවුරුදු උත්සවයේ එන්ට්‍රන්ස් එක. සිංහල ළමයි වගේම ටැමිල් ළමයිනුත් එකතු වෙලා මේ විදිහට අවුරුදු උත්සවය සමරනවා කියන එක ඇත්තෙන්ම හරිම ලස්සනයි. අපේ බැච් එකේ ළමයි ටික ලස්සන ගැමි ගෙදරකුත් හැදුවා. මට ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ෆොටෝස් වගේක් දැම්මා. ඒ ටිකත් බලන්නකෝ. එතකොට මේ බැලුම් අල්ලන තරගේ. මම නම් ඔන්න බලන්නකෝ පළවෙනි පාරෙන්ම නෑවා. ෆයිනල් ඉදී අපේ බැච් එකේ ළමයි දෙන්නෙකුයි ජූනියර්ස්ලා දෙන්නෙකුයි දින්නේ අපේ ජූනියර්ස්ලා. මේ අපේ ජූනියර් ටැමිල් නංගිලාගේ ඩාන්ස් එකක්. කොහේ ගියත් අපේ අයගේ ප්‍රථම රාජකාරිය ෆොටෝ ගහන එකනේ. ඉතින් ෆොටෝස් ගහලා ඊළඟට තිබ්බේ අපේ ඩාන්සින් අයිටම් එක. බලලා කියන්නකෝ අපේ ඩාන්ස් එක ලස්සනයිද නැද්ද කියලා.
අපේ ඩාන්ස් එකෙන් පස්සේ තිබ්බේ අපේ සීනියර් අයියලා කළාගේ ඩාන්ස් එකක්. ඒකත් ඔයගොල්ලෝ බලන්නකො ලස්සනද කියලා. මේ 3 පාදවීම කියලා තමයි කිව්වේ. කකුල් දෙකක් එකට බැඳලා අපි කට්ටිය දිව්වා. මම හිතන්නේ මේකින් දින්නේ ජූනියර්ස්ලා. ඊට පස්සේ දෙවෙනි තැන ගත්තා මම හිතන්නේ අපේ බැච් එකේ දෙන්නේ. මේ බනිස් කෑමේ තරඟේ මේකෙන් නම් දින්නේ අපේ බැච් එකේ තරඟේ වීරයා සචින්ත. මේ තිරය පිටුපස වැඩිපුර බනිස් ටිකට වැඩි දෙන අපේ ළමයි ටික. මේ දෙහිගෙඩිය හැන්දමත ගෙන යාම තරඟේ මේකෙන් දිනේ අපේ සීනියර් අයියා කෙනෙක්. මේ ශනකවි ගායනා තරඟේ අපේ ළමයි ඇත්තෙම හරි දක්ෂයි. නටන්න, සින්දු කියන්න, ලොයස්ලා වුණාට මේ හැමතෙම පුළුවන්. ඉතින් අපිට මේ වගේ අවස්ථාවන් අවුරුද්දට එකපාරක් හරි ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි. මේක තමයි එදා තිබ්බ විනෝදම තරඟේ. පැණි බඹරේ බලන්නකෝ ඒක. ඒ දවසේ තිබ්බ අන්තිම තරඟේ කඹාදින තරඟේ බැච් 4ෙන්ම 10 දෙනා ගානේ ගෑනු ළමයි 5 දෙනයි පිරිමි ළමයි 5 දෙනයි ගානේ තෝරගෙන තමයි මේක කරේ. මේකෙන් දින්නේ අපේ බැච් එකේ ළමයි. මොකක් කරි ඉවෙන්ට් එකක් දිනපු ගමන් අපේ ළමයි දාන චියර් අප් එක තමයි මේ. මේ 2025 නීති අවුරුදු කුමරිය තෝරපු අවස්ථාව. ඇත්තෙන්ම අවුරුදු කුමරිය මේ පාර තේරුණේ අපේ බැච් එකෙන්. එදා ආපු හැමෝටම පොතක් ගානේ හම්බුණා ඒ දවස මතක හිටින්නත් එක්ක. ඊට පස්සේ හැමෝම නටලා විනෝද වෙලා තමයි ඒ දවස් අවසන් කරේ. එහෙනම් ළමයි මගේ අවුරුදු බ්ලොග් එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන බ්ලොග් එකක් එනකම් පර්සනින් ඉන්න හැමෝම ඒ වගේම මගේ channel එකත් මතක ඇතුව subscribe කරන්න.